මේ ස්වීඩන් වල ඔටෝම් ඉන්ටේක් එක එහෙම නැත්නම් සරත් කාලය කියන්නේ පුදුමාකාර ලස්සන කාලයක්. මේක හරියට ඇත්තටම ෆේරි ටේල් එකක්. එහෙම නැත්නම් සුරංගනා කතාවක් වගේම ලස්සනයි. මේ ස්වීඩන් වල ගෙදර බැල්කනියෙන් පොඩ්ඩක් එළියට ආව ඕලන්ට මේ පරිසරය පොඩ්ඩක් පෙන්වන්න. මේ වෙලාවේ මේ හැම තැනම ඝන මීදුමකින් වැහිලා තියෙන්නේ. ඉතින් අද මම ඔයගොල්ලන් එක්ක යනවා ස්ටොක්හෝම් වල තියෙන ලස්සන පාක් එකකට. මම මේ ඉන්නේ ස්ටොක්හෝම් වල හේගා පාක් එක. එහෙම නැත්නම් හේගා පාක් එක. ඇත්තටම රසයි. ඉතින් ඔයගොල්ලෝ ලබන අවුරුද්දේ ඕටෝම් ඉන්ටේක් එකේ ඇප්ලයි කරන්න ඉන්නවා නම් මේ ස්වීඩන් වලට වගේ එන්න. ඔන්න දැන් ස්ටඩි පෝටල් එක තව ටික දවසකින් ඕපන් වෙනවා. හරියටම මේ ඔක්තෝබර් මාසේ ඕපන් වෙනවා 15 වෙනිදා වගේ තමයි මට මතක. ඔයාලට පේනවා අපේ පුතා මේකට අතින් කෑම දෙනවා. අර මේ ඩක්ස්ලා. මැන්ඩරින් ඩක්ස්ලා ගීස්ලා ඔක්කොම ඉන්නවා. ඉතින් දැන් අපි ඇත්තටම මේ ඕටෝම් එක ගැන කතා කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ ස්ටොක්හෝම් සිටි එකේ කොහොමද ඕටෝම් එක තියෙන්නේ කියලා පෙන්නතොත් ඒක ලොකු අඩුපාඩුවක්. මේ ස්වීඩන් වල ඔටෝම් ඉන්ටේක් එක එහෙම නැත්නම් සරත් කාලය කියන්නේ පුදුමාකාර ලස්සන කාලයක්. මේක හරියට ඇත්තටම ෆේරි ටේල් එකක්. එහෙම නැත්නම් සුරංගනා කතාවක් වගේම ලස්සනයි. ඉතින් බලන්න මේ අවට පරිසරය හැම තැනම කහම කහ පාට එහෙම නැත්නම් රතු පාටයි. ඉතින් ගොඩාක් ලස්සන කාලයක්. ඉතින් මේ සරත් ඍතුව තමයි මේ ස්වීඩන් වල මම නම් ආසම කාලේ. ඉතින් මේ කලර්ෆුල් වයිබ් එකට මම නම් ගොඩක් කැමතියි. ඉතින් අද මම ඔයගොල්ලන් එක්ක යනවා ස්ටොක්හෝම් වල තියෙන ලස්සන පාක් එකකට. ඉතින් ඊට කලින් මට හිතුණා ඔයගොල්ලන්ට මේ අපේ ගෙවල් අවට කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් මේ ගස් හැම එකම කහ පාටට තමයි මේ දවස්වල තියෙන්නේ. ඉතින් මේ කාලේ ඉතින් ඇත්තටම මේ අර ලේන් වගේ කට්ටිය මේ ටක් ගාලා මේ අර කෑම එකතු කරලා දැන් මින්ට් එකට රෙඩි වෙන කාලේ. ඉතින් තව ටික දවසක් ගියාට පස්සේ මේ තව සති දෙකක් තුනක් වගේ යද්දි මේ කොළ ටික ඔක්කොම හැලිලා යනවා මේ තියෙන ඒවා. ඉතින් මේ වගේ අර මේ මේපල් ගස් තමයි ගොඩක්ම ලස්සන තියෙන්නේ. මම මේපල් ගස් ටිකක් හම්බුනොත් ඒත් ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් මේ තනින් තනට මේ අර ගස්වල කොළ හැලෙන කාලය වෙනස්. good morning friends. ඔන්න මම දැන් ඇත්තරම අපේ ස්වීඩන් වල ගෙදර බැල්කනියෙන් පොඩ්ඩක් එළියට ආව ඕලන්ට මේ පරිසරය පොඩ්ඩක් පෙන්වන්න. දැන් මේ ගස් ඔක්කොම කහ පාටලා ඔයගලන්ට පේනවා ඇති. ඇත්තටම දැන් මේ වෙලාවේ මේ හැම තැනම ඝන මීදුමකින් වැහිලා තියෙන්නේ. අර හපුතලේ ගියා වගේ නුරිලි ගියා වගේ ෆීලින් එකක් තමයි දැන් මේ වෙලාවේ තියෙන්නේ. මේ අද ඇත්තටම දවස් ඔක්තෝබර් මාසේ 11 වෙනිදා. ඉතින් දැන් මේ ඇත්තටම මේ අපි ඉන්නේ ඕටම් එකේ හරියට මැද වගේ. ඉතින් තව සති දෙක තුනකින් මේ තියෙන කොළ ඔක්කොම හැලිලා යනවා. ඉතින් දැන් ඇත්තටම මේ මීදුම බහැලා මේ විදිහට මේ ඇත්තටම අපිට මේ සිග්නල් එකක් තමයි දෙන්නේ. අපිට විතරන්නේ මේ ගස් වලටත් පොඩි සිග්නල් එකක් තමයි දෙන්නේ. ඔන්න දැන් වින්ටර් එක ළඟයි. බලලා දැන් ගස් වල කොළ ටික හලලා දාලා වින්ටර් එක රෙඩි යන් කියලා. මේ ගස් කහ පාටලා මේ පරිසරයේ මේ වෙනස් වීමේ සිග්නල් එක තමයි ඒක. ඉතින් දැන් මං එළියේ ඉන්නකොට අතින් වෙනදා වගේ නෙවෙයි, සමයකේ වගේ නෙවෙයි, සෑහෙන ලොකු සීතලක් දැනෙනවා. දැන් ඇත්තටම ටෙම්පරේචර් එක 11යි 15 අතර වගේ තියෙන්නේ. ඉතින් දැන් මේ අපි මේ පරිසරයට පොඩ්ඩක් ඇඩැප්ට් වෙලා හිටියා වුණත් ඇත්තටම සෑහෙන සීතලක් දැනෙනවා. අපිට මේ හෙගා පාක් එකට ඇවිදන් යන්න තියෙන්නේ.
මෙන්න මේ ලස්සන පාර දිගේ මේ ලස්සන ගස් එක තියෙන මෙන්න මේ පාර දිගේ පේනවත් දන්නේ නැහැ ඔයගොල්ලන්ට. අපි ඉස්සරහට කියලා බලමු මේ ගස් අස්සේ මේ උදන් යන තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ view එක මෙහෙම දැක්කට. බරටම තියෙනවා. ඉතින් දැන් මං මේ ඉන්නේ ස්ටොක්හෝම් වල හේගා පාක් එක. එහෙම නැත්නම් හේගා පාක් එකේ. ලස්සන පාක් එකක් ස්ටොක්හෝම් සිටි එකේ ඉඳලා කිලෝමීටර් 2-3ක් අපි වුඩන් ප්ලාන්ට් කියලා ඒරියා එකට ගියාට පස්සේ මේක තියෙන්නේ. ඉතින් ස්ටොක්හෝම් සිටි එක මැද්දේම ගියොත් හරියටම හරි. ඉතින් බලන්න මේ පාක් එකේ තියෙන ලස්සන. ඉතින් මේ ගොඩක් වයිබ්‍රන්ට් කලර්ස් තියෙන ඒරියා එකක් මේ පාක් එක මේ ඕටම් එකට. ඉතින් දැන් මේ ඇත්තටම ඔක්තෝබර් මාසේ 12 වෙනිදා හරියටම මේ ඕටම් එකේ මැද වගේ වෙලාවක තමයි අපි මේ ඉන්නේ. ඉතින් අර වෙනදාට වඩා පරිසරය එහෙම මම අර කලිනුත් වීඩියෝ වල කියනවා සීතලයි. ඉතින් මම ඇත්තටම මේ ඕගලන්ට මෙතනට එක්කන් ආවේ මේ ලස්සන මේ පාක් එකේ තියෙන මේ වයිබ්‍රන්ට් කලර්ස් ටික පෙන්නන්න. බලන්න ලස්සන. ඉතින් ඊට පස්සේ මේ පාක් එකේ ඉතින් අර පැත්තෙන් ලස්සන ලේක් එකක් තියෙනවා. ඒ ලේක් එකක් ඉතින් ඒකේ බෝට් උපදිනවා කට්ටිය ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් දැන් මේ මෙතන ඉන්නවා මේ ගීස්ලා සෙට් එකක්. ඔයාලට පේනවා ඇති. මේවා මේ සතු ඉතින් ලංකාවෙන් නම් දකින්න හම්බෙන්නේ පාත්වය ඇත්තටම. මේ පාත්‍ය සෙට් එකක් ඉන්නවා. අර පොඩි බබාලා දෙන්නෙක් ශ්‍රී ලංකාවකනත් ඉන්නවා. පේනවද ඔයගලන්ට? ඉතින් දැන් මේ පාක් එක ඇත්තටම මේ ස්ටොක්හෝම් සිටි එක වැඩ තියෙන හින්දා ස්ටොක්හෝම් වල තියෙන අනිත් පාක් වලට වඩා මේක නිකන් ඕන වෙලාවක වගේ සෙනඟ පිරලා ඉන්නේ. ඉතින් මේ පාත්වල ඉතින් මේගොල්ලෝ ඇත්තටම මේ වගේ තැන් වලට ඇවිල්ලා ඉන්නේ ඇත්තටම මේගොල්ලන්ට මේ මිනිස්සු එන කට්ටිය ටිකක් අර කෑම දීලාගේ හුරු වෙලා ඒගොල්ලෝ හිතන් ඉන්නේ දැන් අපි ඒගොල්ලන්ට කෑම දෙයි කියලා. ඉතින් ඒගොල්ලෝ කෑම කන්න බලාපොරොත්තු වෙන මම මේ ළඟට ඇවිල්ලා ඉන්නේ මේ විදියට. බලන්න ඊට පස්සේ කොහොමද කියලා. ලස්සනයිනේ. ඉතින් ඇත්තටම මේ පාක් එකට ඕගොල්ලෝ ආවතින් ඕගොල්ලන්ට මේ ස්ටොක්හෝම් වල තියෙන පරිසරයේ තියෙන ජෛව විවිධත්වය කියන එක සෑහෙන ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. දැන් මේ ඔයගොල්ලෝ අහපාට වගේ රතු පාට වගේ ගස් තමයි මේපල් ට්‍රීස්. මං ආසම ගස්. ඉතින් මේ මේපල් ට්‍රී එකක් හිමි කර ගන්නවා කියන්නේ ලංකාවේ නම් සාමාන්‍යයෙන් අර බොන්සායි වගේ කරන කට්ටිය නම් ගොඩාක් ලොකු ඩ්‍රීම් එකක්. මොකද මේක සාමාන්‍යයෙන් පොඩියට බොන්සායි ගහ වගේ පොඩි කාලේ හැදුවාට පස්සේ හරිම ලස්සනයි. මේ ගොඩක් මං වීඩියෝ වල දැකලා තියෙනවා මේ පොඩි එකේ හදපු බොන්සායි ගොඩක්ම ලස්සනයි. ඊට පස්සේ මේකේ මේ සිටි එකේ මේ පාක් එකේ තියෙන ඕක් ගස් තියෙනවා. ඉතින් විවිධ වර්ගයේ ගස් දැන් මේ මෙතන තියෙන්නේ අතරම ගහ ඕක් ගහක්. මේ වටේම තියෙන ඕක් ගස්. සාමාන්‍ය ලංකාවේ අපිට දකින්න හම්බෙන්නේ නැති ගස් වර්ග. ඉතින් දැන් මේ පැත්තේ තවත් ගස් තියෙනවා. ඉතින් අර සාමාන්‍යයෙන් නිදහසේ ෆැමිලි එකත් එක්ක ගත කරලා යන්න පුළුවන් ප්ලේස් එකක්. Fire kakoge. Hah? Fire kakoge. මේපල් ලීව්ස් කඩාගත්තානේ. ලස්සනයි. ඉතින් දැන් මේ පාක් එකේ මේ වෝකින් ට්‍රේල් එක ඇත්තටම ගොඩක් කට්ටිය යූස් කරන්නේ සයිකල් කරන්න යූස් කරනවා මේ වෝකින් කරන්න වගේ ජොගින් කරන්න වගේ යූස් කරනවා. ඉතින් දැන් අපි මේ ට්‍රැක් එකේ සෑහෙන දුරක් ඇවිදන් ගියා. ඉතින් මේ පරිසරයේ විඳගෙන මේ ලස්සන ගස් දැක දැක මේ වැව දැක දැක මේ වගේ තැනක වෝක් කරන්න කියනවා කියන්නේ ජොගින් කරන්න කියනවා කියන්නේ මාර සැහැල්ලු.
මොනවද Banana. රතු පාට ගෙඩි නේද Poisonous berry. බලන්න මොනවද කියලා චෙරිස් තේ බලන්න It's cherry to me. බලන්න මොනවද කියලා It's cherry to me. It it looks like cherry right it's harder than a cherry. hmm? It looks like a cherry. Look. It looks like a cherry, but I don't think it is. Why did you eat it? It's like a sour apple. sour apple crab apple nah it is crab apple Crab apple? yeah it is apple kind of apple variety Crab apple? yeah Why are they so tiny? They look sour. ඉතින් ඇතරම අපේ නිවාරු දවසට මේ වගේ පාක්කයකට ඇවිල්ලා සුළු වෙලා ගත කරලා මේ ගහක් යටින් ගිහිල්ලා මේ පරිසරය විඳලා අපේ හිතට දැනෙන මේ සහනය සිතුවිල්ල කියලා වඩන්න. ඔන්න ඉතින් අපි පොඩ්ඩක් පොඩි ස්නැක් එකක් කන්න. මේක එලලා හැම දෙයක්ම බලන්න මොනවද තියෙන්නේ කියලා. chips තියෙනවා ප්ලේට් තියෙනවා ගෙදරින් හදපු පීසා පොඩි ස්නැක්ස් තමයි තියෙන්නේ පොඩි එකක් තියන්නේ cake ඒක මෙතන පෙන්න. එන්න වාඩි. ඔන්න අපි පාක් එකට ගෙනියන්න පොඩි පීසයකුත් හදුවා ගෙදර හැදපු පීස එකක්. බලන්න කොහොමද කියලා. පීසා කාලා බලලා හොඳද කියන්නේ? ගෙදර හදපු පීසා. එනුද? තෙදස් කාලා බලලා හොඳද කියන්නේ? හොඳයිද පුතේ? කාලා බලලා කියන්නේ. අම්මා කන්න. හෙමි. බලමු පීසා කෑල්ලක් කාලා එන. ඇත්තටම රසයි. බෙල් පෙපර් අනියන් තියෙනවා මේ. රසයි. කඩන්නකෝක මේක කලා ඇත්තට ඒකයි කිය කැනියල් බුල්ලද බ්ලූබෙරි පයිද පිස්සාද හොඳ ඔක්කොම මේ තියෙන්නේ කැනියල් බුල්ලේ මේ ස්වීඩිෂ් වලින් කැනියල් බුල්ලේ කියලා කියන්නේ සිනමන් බන් වලට මේ ලංකාව වගේම බන් එක හදලා ඒකට සිනමන් දාලා තමයි හදලා තියෙන්නේ ඉතින් ඔයගොල්ලෝ මගේ පිටිපස්සේ පේන්නේ මේ මේපල් ට්‍රී එකක්. ඉතින් මේක yellow maple එකක්. සාමාන්‍ය red maple වර්ගයක් තියෙනවා. ඉතින් ස්වීඩන් වල වැඩිපුරම තියෙන මේ yellow maples තමයි. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍ය කැනඩා වගේ ඉන්න කට්ටිය නම් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය කැනඩා වල තියෙනවා red maples.
ඉතින් ඔයගොල්ලෝ කැනඩාව වල අර ෆ්ලෑග් එකේ තියෙනෙත් මැද්දේ ඒ රෙඩ් මේපල් එකක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මේ ස්වීඩන් වල නම් වැඩිපුරම මට දක්නලා හම්බෙලා තියෙන්නේ මේ වගේ yellow මේපල්. හරිම ආස ගහක් මේකම. මේපල් ගහේ කොළ වැල්ලා බිමට මේපල් කොළ මෙව තමයි තියෙන්නේ. හොඳට ඉන්න. අනේ දැන් මොකද පුතේ මෙතනට ආවට පස්සේ වලට පෙන්නේ මේ ඔටම් කලර්ස් ටික දැක්කාම පස්සේ 2000 හොඳයි. මල්ලිට හොඳයි. ඕල මේ ස්ටොක්හෝම් ආවට විසිට් කරනවා නම් ස්ටොක්හෝම් ආවට පාක් 3ක් තියෙනවා. ඉතින් මේ පාක් එක හේග පාක් එක, ඊළඟට ස්කෑන්සන් එක, ඊළඟට ඩියුර් ගාඩන්. ඔය කියන්නේ ඇනිමල් ලාගේ ගාඩන් කියන ඒ ප්ලේස් එක. ඉතින් ඒ වගේ තැන් තමයි තියෙන ඕගොල්ලන් තමයි මේ විසිට් කරන්න. ඉතින් මේ ප්ලේස් එකේ අර වගේ එක එක පෝඩියම්ස් හදලා තියෙනවා. වෙනවද දන්නේ පෝඩියම් එකක් හදලා තියෙනවා. මේවා ඉතින් අතරම චයිනීස් පෝඩියම් එක එක රටවලට පොඩි ප්‍රසංග වගේ තියන්න හදපු පෝඩියම්. ඉතින් ඔයගොල්ලෝ ලංකාවේ ඉඳන් බලනවා නම් මේ ස්ටුඩන්ට්ස් වගේ කට්ටිය නැත්නම් දෙමව්පියෝ මේ රටට දරුවෝ මේ ස්ටඩි කරන්නේ එවන කට්ටිය ඉන්නවා නම් මේ ඕටෝම් ඉන්ටේක් එක කියන ගොඩක් වැදගත්. මොකද මේ ඕටෝම් ඉන්ටේක් එක තමයි මේ සාමාන්‍යයෙන් ස්ටඩි කරන එන කට්ටියගේ ප්‍රධානම ඉන්ටේක් එක. ඒක සාමාන්‍යයෙන් අගෝස්තු මාසේ අන්තිම සැප්තැම්බර් මුල වගේ තමයි පටන් ගන්නෙ. ඉතින් ඔයගොල්ලෝ ලබන අවුරුද්දේ ඕටෝම් ඉන්ටේක් එකේ ඇප්ලයි කරන්න ඉන්නවා නම් මේ ස්වීඩන් වලට වගේ එන්න. ඔන්න දැන් ස්ටඩි පෝටල් එක තව ටික දවසකින් ඕපන් වෙනවා. හරියටම මේ ඔක්තෝබර් මාසේ ඕපන් වෙනවා 15 වෙනිදා වගේ තමයි මට මතක. ඉතින් මම වීඩියෝ ගණනාවක් කරලා දෙනවා ඔයගොල්ලන්ට කොහොමද මේ තනියම ඇප්ලයි කරන්නේ. කිසිම කෙනෙක්ගේ සපෝට් එක නැතුව මේ ස්වීඩන් වලට එන්නේ කොහොමද කියන වගේ වීඩියෝස් ගණනාවක් කරලා දෙනවා. ඉතින් මේ ඕටෝම් එකේ තමයි මේ ඊළ ලබන අවුරුද්දේ ඕටෝම් ඉන්ටේක් එකට ස්ටඩි පෝටල් එක ඕපන් වෙලා අර universityadmissions.sc කියන වෙබ්සයිට් එකේ ඔයාලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඔයාලගේ ඇප්ලිකේෂන් එක ලොන්ච් කරන්න පුළුවන් තව දවස් 3-4කින්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලන්ට ගොඩක් වැදගත්. ඉතින් මගේ වීඩියෝ සෙට් එක බලන්න මම ගිය අවුරුද්දේ A to Z වීඩියෝ කීපයක්ම කරලා තිනවා. මේ ස්වීඩන් වලට එන්න යන ගාන කීයද? සාමාන්‍ය ස්ටඩි වලට ඇප්ලයි කරන්නේ කොහොමද? මොනවද රික්වයර්මන්ට්ස්? මේ හැම දෙයක්ම මගේ වීඩියෝ එකක් කරලා තිනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න වීඩියෝ ටික මේ මෙතන තියෙනවා මේ ලින්ක් සෙට් එක දාන්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් එහෙනම් අපි තාම යමු ඉස්සරහට බලන්න මේ පාක්කේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් දැන් මේ ඔයගොල්ලන්ට පේන්නේ මේ හේගා පාක් එකේ තියෙන ලේක් එක. බලන්න කෙනෙම ඉතින් මේ සාමාන්‍යයෙන් දැන් මේ ටිකක් ඉරේලිය පොඩ්ඩක් බහැලා ගියා නැත්තම් මේ වැවට ඇත්තටම මේ ලේක් එකට අර ගස්වල රිෆ්ලෙක්ෂන් එක වටනාන් පස්සේ ගොඩක් ලස්සනයි. අල ටකි. කො අතු විසි කරන්නකෝ පුතේ. Hah?
මේ ඇත්තට මේ මල් ළඟ ඉන්නේ මැන්ඩරින් ඩක්ස්. මේගොල්ලෝ මේ අනිත් ඩක්ස්ලටලා වෙනස් වෙන්නේ මේගොල්ලන්ගේ බෙල්ලේ තියෙනවා කොළ පාට වගේ මේ පෙනුමක්. දැන් මේගොල්ලෝ දැන් මල් ළඟට ඇවිල්ලා ඉන්නේ මේ මම හරි කෑම දෙයි කියලා හිතලා බලන්න ලාගෙන හොයනවා. අර මොනාරි පාන් කෑලි වගේ නැද්ද දෙන්න ඒගොල්ලන්ට? බෑග් එකේ චිප්ස් එකක් දෙන්න බලන්න. හෙමින් ගන්න. ඔයාලට පේනවා අපේ පුතා මේගොල්ලන්ට අතින් කෑම දෙනවා. අර මේ ඩක්ස්ලා. මැන්ඩරින් ඩක්ස්ලා ගීස්ලා ඔක්කොම ඉන්නේ. මේ අර දුඹුරු පාට වගේ ඉන්නේ. ඒල ෆීමේල් එකනේ. අන්න මම අතින් කල්ලා කනවා. චිප්ස් කන්නේ ලේස්. Mine, what is those? Look. They're all the Ah. ducks. Look. They're all. That's here. Eat the duck. දෙදසුත් එන්න දෙදක්. දැන් ඇති. Big one. You do. Like the duck. Yeah, this one has. Ah. This is one. Two. Yeah. මොහොමද? Oh, good. වතුරට දාන්න වතුරට. අයියා දෙන්න කියලා. You want some chips? Hey, hey! Ah! You want some too? Yeah. Let's. Oh, give me a big one. Okay. Hey, you too. You next today. You got two. Here. අපිට ඇත්තටම මෙතන තියෙනවා මේ පොඩි ලස්සන ට්‍රේල් එකක් අපිට ඇවිදන් යන්න. මේ ට්‍රේල් එකේ ඇවිදන් යනකොට අපිට පේනවා මේ මුළු ස්ටොක්හෝම් සිටි එකම වගේ පේනවා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා ට්‍රේල් එකේ මොනවා වගේද කියලා. අපි කට්ටියට පිටුපස්සෙන් ඔන්න මේ ස්ටොක්හෝම් වල තියෙන ලස්සන මේක ඇත්තට මේ බෝල්ටික් සී එක තමයි මේ තියෙන්නේ. මේ ස්ටොක්හෝම් වල ආකිපැලගෝ එකේ තමයි අපි ඉන්නේ. ඉතින් ආකිපැලගෝ එකක් කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නේ ලංකාවේ තියෙන පොඩි ආකිපැලගෝ එකක්. අර ලංකාවේ උතුරු ප්‍රදේශයේ තියෙන අර දූපත් විශාල ප්‍රමාණයක් තියෙන ඒරියා එකක්. අන්න ඒ වගේ විශාල ප්‍රමාණයක් තියෙන ඒරියා එකක් තමයි ආකිපැලගෝ එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ ස්වීඩන් කියන්නේ ලෝකේ වැඩිම දූපත් තියෙන රට. ඉතින් මේ ස්ටොක්හෝම් කියන්නේ දූපත් සමූහයකින් හැදිච්ච ප්‍රදේශයක්. ඉතින් ස්ටොක්හෝම් ආකිපැලගෝ එක කිව්වනම් ලෝක ප්‍රසිද්ධයි. ලොකුම ආකිපැලගෝ එක මේ නෝඩික් කන්ට්‍රීස් වල. ඉතින් දැන් මේ ආකිපැලගෝ එකේ කෑල්ලක දැන් අපි ඉන්නේ. ඉතින් මේ ආකිපැලගෝ එකේ සාමාන්‍යයෙන් බෝට් ටුවර්ස් යන්න පුළුවන් අපිට. මෙතනින් යන්න බෑ. සාමාන්‍ය ස්කෑන්සන් කියලා එකක් තියෙන ඒ ඒරියා එකට ගියාට පස්සේ මේ බෝට් රයිඩ් යන්න පුළුවන් මේ ආකිපැලගෝ එක වටේටම. ඒ වුණාට කයාකින් ඊට පස්සේ කැනෝයින් වගේ දේවල් ඇක්ටිවිටිස් කරන්න පුළුවන් මේ ආකිපැලගෝ එකේ. ඕටම් කලර්ස් උත් එක්ක තා ටික දවසක් තිබ්බනම් මේක මිට වඩා ලස්සනයි. හැබැයි දැනුත් මේකේ අපිට කොම්ප්‍රොමයිස් කරන්න දෙයක් නැහැ. මේ ලස්සන තාම එහෙමම තියෙනවා. මොකද්ද? I got to get you.
මොකද්ද? නෑ මේ පාක් එක ගොඩක් ලස්සනට හදලා තියෙනවා. මේ හරිය ඔයගොල්ලෝ පේනවා ඇති එක කොලයක්වත් නැහැ. ලස්සනට මේගොල්ලෝ ක්ලීන් කරලා හදලා තියෙනවා. දැන් සාමාන්‍ය මේ කොළ හැලෙන කාලේ වුණාට මේ හරිය කොළ නැහැ. දැන් සාමාන්‍ය මේ කැලේ වගේ වෙන තමයි කොළ තියෙන්නේ. ඉතින් මේ ස්වීඩනයේ තියෙන මේ ඕටම් එකට තියෙන මේ ලස්සන මේ පාක් එකේ අපේ ගෙවල් ළඟ විතරක් නෙවෙයි තියෙන්නේ. ඉතින් අපි ගිය හැම තැනකම වගේ මේ වගේ රන්වන් පාට කහ පාට මේ වයිබ් එක තමයි තියෙන්නේ. ඉතින් මේ බලන්න මේ අපි ගිය ළඟදී ගිය මේ ගෙවල් සෙට් එකක්. මේ ගෙවල් අවට තියෙන මේ පරිසරය මේ ඔක්කොම මේ තනිකර කහ පාටලා තියෙන්නේ. ඉතින් දැන් අපි ඇත්තට මේ ඕටම් එක ගැන කතා කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ ස්ටොක්හෝම් සිටි එකේ කොහොමද ඕටම් එක තියෙන්නේ කියලා පෙන්නතොත් ඒක ලොකු අඩුපාඩුවක්. ඉතින් දැන් මම ඕගොල්ලන් එක්කන් යනවා අපි ගිය අවුරුද්දේ මේ ස්කෑන්සන් කියන පාක් එක ආවට අපි ගත කරපු සුන්දරම ඕටම් එකට. ඉතින් මේ බලන්න මේ ලස්සන ට්‍රෑම් සෙට් එක තියෙන්නේ ස්ටොක්හෝම් සිටි එකේ මේ ස්කෑන්සන් පාක් එක ළඟ. ඉතින් මේ වගේ ලස්සන ට්‍රෑම්ස් ලංකාවෙත් ඉස්සර තිබුණයි කියලා කියනවා මේ කොටුව වගේ ප්‍රදේශවල. ඉතින් දැන් මේක තිබ්බනම් එහෙම ලංකාවටත් මේ ටූරිස්ට්ලා ඇට්‍රැක්ට් කරගන්න ලොකු ඔපචුනිටි එකක්. ඉතින් මේක මටත් හිතා ගන්න බෑ. ඉතින් පුතාලා ගියවුරුදු හිටිය විදිහ නෙමෙයි අද දැන්. ඒගොල්ලෝ සෑහෙන උස්ස ගිහිල්ලා ටිකක් ලොකු වෙලා. ඉතින් මේක තමයි ලෝකේ ධර්මතාවය. ඉතින් පුතාලා ලොකු වෙනවා. අපි එන්න වයසට යනවා. හැබැයි මේ පරිසරය කියන එක සෑහෙන දුරකට මේ විදිහට තියෙන අවුරුදු ගණනාවක් තිස්සේ මේ පාට වෙනස් වීම ස්ටොක්හෝම් සිටි එකේ මේ කලර් චේන්ජ් එක අඩු නොවැඩි විදිහට මේ විදිහට වෙනස් වෙනවා. ඉතින් අපි වෙනස් වුණාට පරිසරය අපි තරම් ඉක්මනට වෙනස් වෙන්නේ නැහැ. ඉතින් හැබැයි මේවත් හැමදාම තියෙන දේවල් නෙවෙයි, හැමදාම සදාකාලික දේවල් නෙවෙයි. ඉතින් ලෝකේ ඕනම දෙයක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි ගිය අවුරුද්දේ මේ ස්කෑන්සන් කියන පාක් එකට ආවට පස්සේ මේ පුතාලා දෙන්න මේ ලේන්නුන්ට කෑම දීලා ගොඩාක් විනෝදුණා. ඉතින් මේ ලේන්නු මේ ඕටම් එකේදී මෙන්න මේ විදිහට නට්ස් වර්ග වගේ ඔක්කොම එක්රැස් කරගන්නවා. වින්ටර් එකේදී ඒගොල්ලන්ට කෑමට ගන්න. ඉතින් මේගොල්ලෝ මේවා හංගනවා හැමතැනම. හංගලා විටින් විට අරගෙන ඇවිල්ලා කෑමට ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙදා පාරමී ස්ටොක්හෝම් වල මේ ස්වීඩනයේ ඕටම් එක තියෙන්නේ. ඉතින් හැම අවුරුද්දෙම හැම සැරේකම හැම දවසකම මෙහෙම නැහැ. ඉතින් සමහර දවස්වලට ගොඩාක් හුල ගහනවා. ඉතින් මේ බලන්න අද උදේ ඇත්තටම මේ අපි එන්න කලින් සෑහෙන උලන් හවලා මේ විදිහට තමයි තිබ්බේ. මේ බලන්න මේ ගස් ටික හෙලගෙන විදිය. ඊට පස්සේ සමහර දවසට වහිනවා. මේ ඕටම් එකේ තියෙන විශේෂත්වය තමයි මේ අනිත් එක හැමතිස්සෙම වහිනවා. මේ හැමතිස්සෙම මේ පොඩ වහිනවා.
හැබැයි ලංකාවේ අර හෙවි ඩවුන්ෆෝල් එකක් කියන්නේ ලොකු වර්ෂාවක් නෑ මෝසම් වර්ෂාව වගේ නෑ. හැබැයි මේ ගානට වගේ මේ පැය 24ම දවස් 2-3ක් වගේ වහිනවා. ඉතින් මේ ඕටම් එක ඇත්තටම මේ ස්වීඩනයේ සහ ස්ටොක්හෝම් ඇතුළු මේ යුරෝප් රටවල මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ ලස්සන දර්ශන ටික පෙන්වන්න මට ලොකු උවමනාවක් තිබ්බා. ඉතින් මේ පාක් එකෙන් දැන් අපි තව ටිකකින් ගෙදර යන්න හදන්නේ. ඉතින් අදට සමුගෙනනවා අපි අපේ වීඩියෝ එකෙන්. ඉතින් අපි නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මගේ channel එක ලංකා නොඩික් ලයිෆ්. subscribe කරලා තියාගන්න, like කරන්න. ඔයගොල්ලෝ දැන් ස්ටඩිය වගේ එන්න ඉන්නවා නම් වීඩියෝ කමෙන්ට් කරලා කියන්න. මගේ ඇත්තටම වීඩියෝ එකේ තියෙන ගොඩක් සපෝටින් වීඩියෝස් ඔයගොල්ලෝ ඒවා බලන්න. මම කලිනුත් ඔයගොල්ලන්ට කිව්වා. ඉතින් එහෙනම් අදට සමුගෙනනවා. හැමෝටම සුබ දවසක්. ජය වේවා. Kitty, you can have cheese. Hello. Eating your cheese. Huh?